ඔන්න ඉතින් කොහොමත් එක රටක සුන්දර ගමක් තිබුණා. ඒ ගමේ හිටියා පෝසත් පවුලක්. හැබැයි ඉතින් එයාලා පෝසත් වුණාට හරිම ලෝභයි. මේ හාමිනේ දැන් බොරුවට උයන්න ඕනේ නෑ. ඊරෑ උයපු කෑම ටික උදේට රත් කරලා අපි දෙන්න කමු. හාමිනේ අපි හවසට උදේට උයන්න තියෙන දේවල් හවස උයමුකෝ. දැන් බොරුවට උයන්න ඕනේ නෑ. ඊරෑ එව්ව තියෙනවනේ. දැන් හාමිනේ ගිහින් ඉම්මනට කෑම ටික රත් කරලා ගන්නකෝ. අපි දෙන්නට කන්න. ඒක තමා අපේ මහත්තයා මමත් මේ අහන්න ආවේ. ඊයේ රෑ ඒවත් තියෙන නිසා දැන් නම් උයන්න ඕනේ නැහැ. ඒ ටික රත් කරලා ගත්තනම් අපි දෙන්නටම හොඳටම ඇති. එහෙනම් මහත්තයා මම මේ ටික රත් කරලා ගන්නකම් ඔයා වත්තට ගිහින් එන්නකෝ. හරි හාමිනේ මම එහෙනම් අපේ කිසිල් වත්තට යනවා. හැබැයි මම ගිහින් එනකොට කෑම ටික මේසෙ උඩ තියෙන්න ඕන. හරිද හාමිනේ? බුදු අම්බෝ කෙසෙල් ටික නම් පංකාදු 5යි. මෙතනම තියෙනවා කෙසෙල් කෑන් 10කට වැඩිය. මේ ටික කඩේට දුන්නොත් නම් මටයි හාමිනේටයි සල්ලි ගොඩක් හම්බ කරන්න පුළුවන්. මේ ටික අපේ අර පල්ලෙහා ගමේ කඩේට දුන්නා නම් හරි. අද හවස හාමිනේගෙනුත් අහලා යන්න ඕන. අනුලා ඔයා මොකද මගේ එළවලු කොටුවට ඇවිත් කරන්නේ? මම මේ ඈත ඉඳන් බලාගෙන හිටියේ. ඔයා හොරෙන් මගේ එළවලු කොටුවට එන්නේ ඇයි කියලා. ආනේ ඔයා තක්කාලිත් කඩාගත්තද? කමක් නෑ. ඔයා ඒ ටික අරගෙන යන්න. සෝමාවතී අක්කේ අනේ බලන්නකෝ ගෙදර හරියේ උයන්න කියලා කිසිම දෙයක් නැහැ. මම මේ ඔයාලගේ ගෙදරටත් ගියා. ඔයා පේන්න හිටියේ නැහැ. ඒ නිසා මම ආවේ මේ තක්කාලි ටිකක් කඩාගෙන යන්න කියලා. මම මේ ටික අරන් යන්නද එහෙනම්? අනුලා ඒකට කමක් නැහැ. ඔයා ඔය ටික අරන් යන්න. තව එළවලු ටිකකුත් කඩාගෙන අරන් යන්න. මම මේ අහන්න හිටියේ. ඔයාලා ඔය හම්බ කරන සල්ලි වලින් මොකද කරන්නේ? කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව ඉන්න කන්නේ මේ ඔක්කොම. අනේ සෝමාවතී අක්කේ අපේ මහත්තයා ඔය වත්තෙන් හම්බ කරන පොඩි ගානෙන්නේ අපි මේ ජීවත් වෙන්නේ. ඒක ඉතින් අපිට හොඳටම මදියනේ. ඉතින් යාළුවනේ මේ අනුලයි එයාගේ මහත්තයයි කොච්චර සල්ලි හම්බ කරත් එයාලා හරියට කන්නේවත් නැහැ. අනුන්ගේ දේවල් වලින් කොහොම හරි එදා දවස ගත කරන්න තමයි එයාලා බලන්නේ. අනේ මහත්තයා අනේ නෝනා මට ඔයාලා ගාව තියෙනවා නම් කීයක් හරි දෙන්න. මම ඊයේ රෑට තාම කාලත් නෑ. ගෙදර කවුරුත් නැද්ද? මට කීයක් හරි දෙන්න. අනේ මම ගොඩක් අසරණයි. සල්ලි කීයක් හරි දෙන්නකෝ තියෙනවනම්. මේ රත්නේ අර බලන්නකෝ හිඟන මිනිස්සෙක් ඇවිල්ලා සල්ලි ඉල්ලනවා. එයාට අපි සල්ලි දෙනවදානේ? එයාලට දුන්න කියලා අපිට මොනවද ලැබෙන්නේ යන්නේ? දෙන්න නම් ඕනේ නෑ ඉතින්. මේ පිස්සුද හාමිනේ ඔයාට? අපි සල්ලි දුන්නට අපිට මොනවද හාමිනේ හම්බ වෙන්නේ? නෑ සල්ලි දෙන්නේ නෑ. මේ වගේ හිඟන මිනිස්සෙයින්ට අපි නෝනේ කෑ ගහන්න නැතුව ඉමු. එතකොට මේ හිඟන්නා යයි.
අයියෝ මොකක්ද හාමිනේ ඔයා තාම මම උදේ කියපු කෙසෙල් කැන් ටික විකුණන එක ගැනවත් තාම කීවේ නෑනේ. හැබැයි හාමිනේ මොනා වුණත් කෙසෙල් ටික නම් පංකාදු 5යි. හාමිනේ අපේ ගමේ කඩේට කෙසෙල් දුන්න නම් හරි. ඒකේ මේ දවස්වල කෙසෙල් මිල වැඩිලු. ආනේ මහත්තයා මට මේ වැඩත් එක්ක ඒක අහන්නත් බැරි වුණා. මාත් අහගෙන කියනවා ගමේ කඩේ කෙසෙල් මේ දවස්වල හරි ගණන් කියලා. අපි මේ ටික ඒ කඩේට විකුණලා හොඳ ගාණක් හොයාගමු. අපි ඉතින් වෙනදත් හොඳ ගාණක් හොයාගත්තනේ. ඔන්න ඉතින් මේ ලෝභ මිනිස්සයා කෙසෙල් ටිකත් විකුණලා සල්ලි ටිකත් අරගෙන ගෙදර යන ගමන් තමයි ඉන්නේ. හැබැයි හොඳ ගාණක් හම්බ කළා වගේ. ඒ හාමිනේ මට ඔය තියෙන එකක් එක්ක කෑම ටිකක් බෙදලා දෙන්න. මට නම් අද හරිම මහන්සි හාමිනේ. ඉක්මනටම කෑම ටිකක් දෙන්න. මට නම් හාමිනේ යකෙක් කන්න බඩගිනි. වැඩිය කෑම බෙදන්න එපා. කෑම අපරාධනේ. කෑම කියන්නේ ඉතින් සල්ලි වගේ තමා. අය මොකටද අනේ අපේ දේවල් වලින් උයන්නේ? එහා ගෙදර ජිනදාස් අයියට තමාද පන්සලට දානේ තිබ්බේ. ඉතින් මම හිතන විදිහට නම් හොඳ කෑමක් අරන් යන්න ඇති. හැබැයි ඔයා දැම්ම ගියොත් පන්සලට ගිහිල්ලා පොඩි හාමුදුරුවන්ට චූටි චාටුවක් දාලා හාමුදුරුවන්ගෙන්ම ඉල්ලගෙන එන්න පුළුවන්. යන්න යන්න. ඔන්න ඔහොම තමා මේ මිනිස්සයා කොච්චර පෝසත් වුණත් තමන්ගේ බඩකට පුරව ගත්තේ. දැන් ඉතින් මෙයා පන්සලට ගිහිල්ලා කෑම ටිකත් අරගෙන ගෙදර එනවා. ඔයාලා බලන්නකෝ ඉතින් මොකද වෙන්නේ කියලා. අපේ මහත්තයා ඔයා කෑම ටිකත් අරගෙන ආවද? මමත් මේ පුදුම බඩගින්නක තමා හිටියේ. අපි බලමුකෝ අර දිනදාසියාගේ කෑමවල රස. වාඩි වෙලා ඉන්නකෝ ඔයා. මහන්සිත් ඇතිනේ. මම බෙදාගෙන එන්නම් ඉක්මනට. ඔය විදිහට දවස් ටික ගෙවිගෙන යනකොට දරුණු වසංගත රෝගයක් මේ සුන්දර ගමේ පැතිරෙන්න ගන්නවා. තරුණ මහලු කුඩා හැම කෙනෙක්ටම වගේ මේක හැදෙනවා. මේ රෝගේ නිසා ගමේ සමහර පවුල්වල අසරණ දුප්පත් මිනිස්සු මැරිලත් යනවා. අම්බෝ හාමිනේ අනේ අම්මේ මට නම් හොඳටම අමාරුයි දැන්. ඉක්මනට බෙහෙත් ටිකක් ගත්තනම් හරි. මගේ ඔළුව රිදෙනවා. මගේ බඩත් ටිකක් රිදෙනවා වගේ. අනේ අම්මේ තාත්තේ මට හොඳටම අමාරුයි. මගේ ඔළුවත් ගොඩාක් රිදෙනවා. හුස්ම ගන්නත් ටිකක් අමාරුයි වගේ. දැන් නම් මට ඔළුව උස්සන්නවත් බෑ. අනේ අම්බෝ මම හිතන විදිහට මේක තමා අර ගමට ආවා කියන දරුණු වසංගත රෝගය. මේ ගමේ හැමෝටම වගේ මේ වුණ බෝ වෙලා තියෙන්නේ. මගේ නම් ඔළුව පැලෙන්න වගේ. කීයක් ගියත් කමක් නෑ. බෙහෙත් ටිකක් ගන්න වෙනවා. ඔය විදිහට ගමේ හැම මිනිස්සෙක්ටම වගේ මේ රෝගේ හැදෙනවා. ටික දවසකින් මේ ලෝභ මිනිස්සයාගේ හාමිනේටත් මේ රෝගේ වැළඳෙනවා. ඔයාලා බලන්නකෝ ඉතින් මෙයාලා මේකට ප්‍රතිකාර කරනවද නැද්ද කියලා. අනේ හාමිනේ ඔය නිකන් උනක් වෙන්න ඇති. මේ ගමේ
හැමෝටම වගේ මේ දවස්වල වුණ. අනික බොරුවට සල්ලි විනාශ කරන්න ඕනේ නෑනේ හාමිනේ. ඔය වුණ දවස් 2-3කින් මැකිලා යාවි හාමිනේ. බොරුවට සල්ලි විනාශ කරන්න ඕනේ නෑනේ ආය. හැබැයි හාමිනේට එහෙම කීවට මටත් ටිකක් කලන්තේ වගේ. ඇඟට පණ නෑ වගේ අනේ. මේ අර උණට වෙන්නේ නැති. ආයේ මේ බොරු උණකට තියෙන තුට්ටු දෙක වේදම් කරලා අපි ජීවත් වෙන්නේ කොහොමද? ටිකක් මම නිදාගෙන ඉඳලා ඇහැරුණාම මේ උණ ගතිය හරියාවි. දැන් ඉතින් මේ දෙන්නටම මේ රෝගේ වැළඳිලා මැරිලා යනවා. මෙයාලා සල්ලි වියදම් කරලා ප්‍රතිකාර කළා නම් මේ දෙන්නට තව කාලයක් ජීවත් වෙන්න තිබුණා. මෙයාලගේ මේ ලෝභකම හින්දා මෙයාලට ජීවිතෙත් නෑ, අවසානෙට සල්ලිත් නෑ. පෝසත් ලෝභ පවුලේ කතාව බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. අලුත් කතාවකින් අපි අයිත් හම්බෙමු.